එක්සෑම් විස්තස් බා කොණ්ඩේ දවුල කපා ගන්න දිලාවක් නැහැ අඟුලක් අයින් කර ගන්න දිලාවක් නැහැ අවසාන මොහොතේක වැඩ කරලා ආවි මේ මට බෑ බම් මේවා මට පැය පහක් දුන්නා නම් මම ඒක ඇයි ඒක අවුලක් නෑ නේද එතනම බෑ මගේ ඔළුව රිදෙනවා මේ අන්තිම පැය දෙක පොඩ්ඩක් බැලුවා බලමු මැච් එකක් ගන්න එඩි ඉඩියන්නේ තව දින්නයි තව දවස් 365ක් ගියාම ආයෙ එන්න බෑ මේක රිපීට් එකට යන්න ඊ ඔළුවේ ප්‍රශ්නෙත් මෙච්චරක් විතර ලොකු මම හතරේ ප්‍රශ්න කියව ගන්න මට පැය භාගයක් තේරුම් ගන්නම කියලා උනේ බං අන්තිමට දැක්කේ මේ ඉන් ක්ලාස් එකකට 40ක් දෙනවා මම මචං රිලැක්ස් එකේම ලියුනේ ඉපදේ මේක දැන් මගෙන් පස්සේ අපි ආයෙ කතා කරනවා කමෙන්ටෙන් භාෂණය ආයෙත් අවෝඩ් එකක් දෙනවා වෙනම මං හිතුවා මට විතරයි කියලා බලද්දි ඔක්කොම මේ නිදාගෙන ඉන්නේ කවුද කියලා දන්නවනම් කමෙන්ට් කරන්න. අනිත් වීඩියෝ වල මතක දැන් කට්ටිය කුප්පි දදායි කිය දැන් අද ඒ කුප්පි දාපු සබ්ජෙක්ට් එක ලියන්න යන්නේ කට්ටිය. ටිට් වෙන ලෑස්ති වෙනවා. උදා ලෑස්ති එක්සෑම් එකට ලෑස්ති අදින් මැද ගන්න ඕනේ මරාවට පෙනෙන්න අඩුයි අපි මේ දවස් එයි ප්‍රශ්න මොනවද ප්‍රශ්න? එක්සෑම් ප්‍රශ්න. එක්සෑම් බීතිකාව. අනේ බීතිකාව නේ වෙන මොකක්ද කියන්නේ? කට්ටිය එක්සෑම් එකට ලෑස්තිලා යන්න හදන්නේ. පීදාර. හලෝ දිනේෂ්. එක්සෑම් රෙඩි ආර. සාප්. අත්මදින්න යන්නේ දැන් එක්සෑම් එක යන්න යන්නේ තව පැයකින් පැයක් නැද්ද මන්ද බං බෑක් නේ. පැයක් නැන්නේ විනාඩි කිහිපකින් එක්සෑම් එක. ඔව් බං කොහොමද එක්සෑම් එකට යන්න ඕන මෙන්න කියලා. මල්කට නෑ යාගේ ජීවිතේ මල් ඒක දාන්න. ඒක මල් අනිවාර්යයෙන්. අපේ අම්මා ඉන්න කාලේ රෙඩිද එක්සෑම් එක? අවුලක් නැහැ මොකක් කරන්නේ මෙරියන්නේ කුප්පි දාපුතේ. මොකද්ද ප්‍රශ්නේ? අද මොකද්ද පැනේ? ප්‍රශ්නේ ඉතින් දැන් මේ කලින් වීඩියෝ එකේ කුප්පි දාලා දැන් අද එක්සෑම් එක ලියන්න යන්නේ ඒක. ඔව්. රෙඩිද එක්සෑම්? රෙඩි යන්නේ රෙඩි නෑ තාම. තාම ඇඳුම් හොයන ගමන් ඉන්නේ. තාම පැයක්වත් නෑ පොඩි වෙලාවක් තියෙන්නේ. දැන් ඇඳුම් හොයන ගමන් ඉන්නේ. මම හොයන ඇඳුම් හොයන්න දෙන්නේ නෑ. ඔයා කැමරා වල්ලකින් ඉන්න. ඉවෙන්න පරක් වෙලා තියෙන්නේ තව විනාඩි කිහිපයක් ඉතින් එක්සෑම් එක තාම ඉගෙන ගන්න. නෑ පොඩි සැකයක් මතුවලා මේ සැකය දුරු කරගන්න ගමන් තමයි හිටියේ ඉතින් අන්තිම මොහොතේ හරි ඒක වැදගත් දෙයක් ඉතින් අපි තාට කියන්න ලැහැත් වෙන්න ඕන තව විනාඩි 40ක විතර කාලයක් තමයි තියෙන්නේ ඉතින් අපි ලැහැත් වෙනවා දැන් මේ ඇසුරකින් අහගන්න ගමන් හිටියේ මේ මට පොඩක් පැහැදිලි කරුණක් තිබ්බා අහගන්න මෙතන තියෙන 16 ක්ලාස් වලින් ඒතකොට 6යි කියලා තියෙන ඌ දුන ඔක්කොම 6ක් නෙමෙයි එතකොට ඔක්කොගෙම 6ක් තමයි අරන් තියෙන්නේ ඔව් අපි සූදානම් කිසි. මම ඔක්කොම පුරුදු වෙලා තියෙනවා කමරාවට කතා කරමු මචං අර දැනුම කියන එක ඉලියනවා ඒක එක්සෑම් එකෙන් පස්සේ අපි ආයෙ කතා කරනවා එතකන් එහෙම එක්සෑම් එකෙන් පස්සේ ආයි ෆෝන් එක අතට ගන්න. ෆෝන් එක පැත්තකින් තියලා දැන් යනවා එක්සෑම් එක ලියන්න. මේක තියෙන්නේ රයිට් හෑන්ඩ් බැට්ස්මන් කෙනෙක්කුයි ලෙෆ්ට් හෑන්ඩ් බැට්ස්මන් කෙනෙක්ටයි බෝල දාපු විදියක් ගැන හරිද? සමීරා යසිතයි කියලා දෙන්නෙක් අපිට දෙනවා. ඊට පස්සේ මෙතන තියෙන්නේ ඉස්සෙල්ලා අවුලක් නැහැ ඉතින් ලියන්න බෑ මට ගණන් බෑ හරිද මට ගණන් බැරි නිසා මම කලා විෂය ධාරාවෙන් තමයි ලෙවල් කරේ ගණන් බෑ මං හිතුවා මේකට ගණන් නැහැ කියලා මේක තියෙන්නේ අන්තිමට ගණනුයි කොමසුයි වා අර සයන්ස් කැලේ ලියත හැකි පාඩම් කරලා ලියන්න ආසයි ගණන් නම් බෑ බං එතනම බෑ මගේ ඔළුව රිදෙනවා මේ අන්තිම පැය දෙක පොඩ්ඩක් බැලුවා බලමු මැච් එකක් ගන්න එන්න මෙයා. කොහෙද සුදු ඇඳගෙන? හදිස්සිය. සුදු වෙනගෙන යන්නේ අපි විභාගයෙන් පේනවා රෙඩිද? රෙඩි ඉදියන්නේ තව දින්නයි ඔයා ඉතින් මට ඉස්සරහින් ඉන්නේ. මට බලන්න පුළුවන් මම ලියනවා නැත්ද කියලා ඒ කොහොමද මැච් එකක් ගන්නේ තාමත් yes ready with calculator යා. යන් එක්සෑම් එකට විනාඩි කිහිපයක් තියෙන්නේ. විනාඩි කිහිපය අතරතුරත් මම මෙහෙම වීඩියෝ කරන එකට බණීද දන්නේ නැහැ කට්ටිය නේ. බණී නේද? හලෝ මොකද කියන්නේ? අද ගණන් මගෙන් මුකුත් අහන්නවා ගණන් නම් මට. මේ මට නම් මම බයේ ඉන්නේ මොනවද ලියන්නද කියලා. ඒ ක්‍රිකට් දන්නේ ක්‍රිකට් දන්නෙත් නැහැ ගණන් දන්නෙත් නැහැ. තියරි නම් ලියන්න පුළුවන් ගණන් දැන්. නයිපුවා වැඩ වැඩ කියන්නේ මොකද්ද මන්ද බං මේක හිතා ගන්නද ෆෝමියුලා ටික අල්ල ගන්න තමයි දැන් එන්නේ. එහෙම දාගෙන කාට මොකද කියන්නේ? මට තියෙන දැන් ෆෝමියුලාස් ටික මතක් කරගන්න. අලුතෙන් එන ළමයිට කියලා දෙන්න තියෙනවා කැම්පස් එකේ එක්සෑම් ලියන්නේ කොහොමද කියලා. ඒවා කියන්නේ ඒව දාන්න එපා. ඒක දාන්න එපා. මේ මට බෑ බම් මේවා. ලෑස්ති නෑ ඇඳුම් අයින් කරන්න මොනෙත් නෑ. මම මේ වීඩියෝ බලලා මල්ලි කෙනෙක් හරි නංගිනෙක් හරි හම්බුණා මුණ දෙන්නේ කොහොමද කියලා හිතාගෙන ආවේ. ඇඳුමත් අයින් කරලා නෑ. ගොබකෙක් වගේ ආවේ. එක්සෑම් විස්තස් බා කොණ්ඩේ දවුල කපා ගන්න දිලාවක් නෑ. අඟුලක් අයින් කර ගන්න දිලාවක් නෑ. අවසාන මොහොතේක වැඩ කරලා ආවේ. ඔයාටත් එහෙම මොකද එක්සෑම් ස්ට්‍රෙස් ස්ට්‍රෙස් නෑ මචං මට මේක ලියන්න ඉතලා තියෙන්නේ මචං ඉතින් බයක් නෑ මගේ මචං දැන්
ඒ සති දෙක විතර අපි ප්‍රැක්ටිස් කරලා තියෙන පේපරේ වඩා ගන්නවා. අද ඉන්නම් තව දවස් 365ක් ගියාම ආයෙ එන්න බෑ. මේ කියන්නේ මෙට් එකට යන්න. මේ මට සූත්‍ර පොඩක් පෙන්නන්න බෑනේ. මොකද? නෑ අදින්න. සූත්‍ර පිටකයේද? මොකද්ද? මොකද්ද? මම මෙයා ෆෝමියුලාස් ටික පෙන්නන්න කිව්වා මට නෝට් එක ගන්න බෑ. මෙඩ ඔයාලා ඇසිද? ඇසිනේ. මම එක්සෑම් එක ඉවරලා ෆෝන් එක අතර ගන්න මොකද තව විනාඩි කිහිපයයි තියෙන්නේ. බලමු. මොකද උනේ? පේපර් එක. හරි මොකද උනේ? කෙලුණානේ. මේ මොනවද හලුවේ පේපර් එකේ දාලා ඒක තමයි අර කියන්නේ ෆස්ට් ටයිම් අපිනේ පේපර් එකක් ලිව්වේ ඒකයි. කේස් ස්ටඩි කොට බලනවා ඒක ඉතින් මොනවද මොනක ප්‍රශ්නයක්ද මම ඒක අනුකර 4ද තව අනුකර 4 ඊ හොලේ ප්‍රශ්නෙත් මෙච්චරක් විතර ලොකු මම හතරේ ප්‍රශ්න කියව ගන්න මට පැය භාගයක් තේරුම් ගන්නම ගියා මේ බුද්ධි පොඩි මේ මොකද උනේ අර අසයින්මන්ට් වල තිබ්බ ගණන් තිබ්බේ නෑ නේ ඉතින් ලේසියෙන් තිබ්බ ගණන් වත් ලේසිද අවුලක් නෑ කරා අස්සිනේ මට පැය 5ක් දුන්නා නම් මම ඒක ඇයි ඒක මොකද්ද අමාරු වෙන්නේ පැය 5ක් අමාරු තව එක ප්‍රශ්නයක් අඩුවෙන් දීලා තිබ්බනම් පේපරේම කරන්න තිබ්බා. මුනිවද රකිබි. කකුල් දෙකත් එක්ක වෙවුලනවා වගේ. මට කැම්පස් එපා වුණා එයි මම ලියපු ජරාම පේපර් එයි ඒක පැය දෙකකට වට උනේ මම ෆෝන් එක දෙන්නේ මොකද මම මචං පේපරේ හැව ගත්ත ගමන් නිකමට මං හැමදාම පේපර් එකක් ගත්තාම බලනවා මචං හරිද මේක මචං අරන් බැලුවා ලකුණු 40ක් තියෙනවා ඉන් ක්ලාස් අසයින්මන්ට් වලට මම ඒක ලෙක්චර් එකකට ගිහිල්ලා නැහැ මම ඒ ලකුණු 40ක් දෙනවනේ දෙනවා යකෝ උනේ බං අන්තිමට දැක්කේ මේ ඉන් ක්ලාස් එකකට 40ක් දෙනවා. මම මචං රිලැක්ස් එකේම ලියු පේපරේ මේක මම දාට්ටා ඩවුන් කියලා ඒක මේ අසයින්මන්ට් වල තිබෙන සිප්පි කැලේ මේක දැක්ක ගමන් මට එපා වුණා මචං 40ක් ඉන් ක්ලාස් අසයින්මන්ට් වලට මම ඒක ලෙක්චර් එකට ගිහින් නැහැ අවුලක් නෑ ඉන් ක්ලාස් අසයින්මන්ට් 6ක් තිබ්බ මම හිතන්නේ මම 6න් 4 දෙනෙක් මේක අවුලක් නෑ නේද ෂේප් නේද හැබැයි වෙලාව පොඩ්ඩක් මදි වුණා අන්තිමේදී එච්චරයි ෂේප් මේ බලමු ලබනරුද අම්මෙන් ලබනරුද මේක ලියන්නේ බොහෝ දුරට මට හිතෙනවා මට දෙවෙනි පත්‍රය අමාරුයි සෙකන්ඩ් පේපර් එක නම් මාර ලේසි. එහෙම දෙකක් තිබ්බේ නෑ ඇයි ලියුවේ නැද්ද? යන්නේ හරිය නම් ඒගොල්ලෝ හරි ඕගොල්ලෝ එනං හරිය. හරි ඒ අඩුවට සෙකන්ඩ් පේපර් එකක්වත් තියෙනවා කියලා දන්නේ නැහැ බං. කියවල නැහැ. මොකද පයින් ආවේ පයින් ආවේ මේ ඉලවල හංගු ලිමිට් කරනවානේ බං පෙරේලා කතෝ කඩාගෙන යනවා අපිටෙන් පාසනේ ආයෙත් අවෝඩ් එකක් දෙනවා වෙනම. ඒ තරම් මම නම් දැන් පොඩ්ඩක් මේ මම බෙල් වල දානවා. කෙල වුණා වන් ඇත්තටම අවුල් වා ඒක අවුල් දන්නේ සූත්‍ර දීලා තිබ්බට දාන්න ඕනේ දැනක්වත් හිතා ගන්න බෑ මේ හොඳටම කරා මං හිතුවා මට විතරයි කියලා බලද්දි ඔක්කොම අවුලනේ අපේ ටයිම් එකත් මම මේ අර ඉන් ක්ලාස් අසයින්මන්ට් එකක්වත් කරලා නැහැ එතකොට මට ඒ ලකුණු ටික නැහැ දැන් ඉතින් ඒ ටික මම බලන්න ඕනේ ඉල්ල ගන්න පුළුවන්ද කියලා ඔව් වෙලාව මදි හලෝ දුකට මරට අහනවා දුකට අද නම් තරුණ කැලට තරුණ කැලට හිටුවා හරි දැන් තාප්ප කන්න යන්නේ කැම්පස් එකේ රිවිව් කරන්න ෆුඩ් රිවිව් කරන්න කාලා මම ඔයා වගේ එකක් නෙමෙයි ජාති දෙකක් ගත්තා කැම්පස් එකේ කෑම ගැන අහලා තිබුණේ අපි කෑම රිවිව් කරමු එහෙම මෙහෙම අරගෙන මෙහෙම කන්න මේ එහෙම කෑවට හරියට රස කියන්න බෑ මේක සම්පූර්ණ ඔබලා කන්න ඔය කන විදිහට වීඩියෝ කරලා දාන්න බෑනේ ඒකයි ඔයා කන විදිහට වීඩියෝ කරොත් එහෙම ඔව්නේ හරිනේ එනම් කාලෙ ගිහින් යාවා හොස්ටල් එකට හලෝ හලෝ මොනවද කියන්න තියෙන එක්සෑම් එක ගැන අන්තිම මොකද වුනේ පේපරේ පරකව ඇතරියවුයි ගණන් ලැබී පේනවා දැන් ගණන් අර්ධ සුලක් කරනවා ගණන් පිළිගන්නේ ඔලිවර් අපිට ඒකම තමයි උනේ මේ කවුද මේ නිදාගෙන ඉන්නේ කවුද කියලා දන්නවනම් කමෙන්ට් කරන්න. ඔයාව යන්ද උඩට ගැලපෙන්නේ නැහැ කියලා ඇඳෙන් බිමට දැම්ම. උඩල්ල මෙට්‍රෝට දෙන්න බිමට මෙන්න දෙන්න. මේ නිදාගෙන ඉන්නේ කවුද කියලා දන්නවනම් කමෙන්ට් එකක් දාන්න. කට්ටිය නේද එක්සෑම් ලියලා ඇවි. පේපරේ අවුල්.
අවුල් කියන්නේ මේ පළවෙනි පේපර් යාවේ අපිට නේ ඊට කලින් පේපර් තිබුණා නෑ හිතා ගන්න බැරි වුණා හොඳටම අවුල් වුණා පේපර් ජය වේවා කියන්න බෑ මචං අද පොඩ්ඩක් අවුල් ගිහින් ඉන්න ජය වේවා නෑ බයි හිතුවරා ගොඩක් අමාරු මේ පාර හොඳටම වැටුණ මානසිකවත් අන්ති විනාඩි 30 වගේ අවුල් ඉතින් එච්චර කියන්නේ අවුල් හොදනවා මට එන දුකයි මට අපි කලින් වීඩියෝ එක අර කුප්පි දාගෙන පාඩම් කරේ මේ සබ්ජෙක්ට් එකට අද තිබ්බ පේපරේට එහෙනම් වීඩියෝ එක මෙතන ඉවරයි දැන් මේ වීඩියෝ එකයි කලින් ඒ කුප්පියේ වීඩියෝ එකයි දෙකම එඩිට් කරන්නේ අද එඩිට් කරලා හෙට දාන්න දෙකම දාන්නේ අද එකක් එඩිට් කරලා හෙට එකක් දාලා හෙට එඩිට් කරලා නික් එක දාන්න එහෙනම් වීඩියෝ එක මෙතන ඉවරයි hello good easy